සියලු ලලිත කලාවන්ට අධිපති දෙවඟන වශයෙන් බෞද්ධ ජනතාවගේ නොමද ආදර ගෞරවයට පාත්‍ර වේ සිටින සරස්වතී දේවිය සරසවි දෙවඟන හින්දු ත්‍රිමූර්තියේ ප්‍රධානියා වන මහා බ්‍රහ්මයාගේ බිරිඳ අධ්‍යාපනයට වචනයට අධිපති දෙවඟන විදිහට වේද ශාස්ත්‍රී පුරෝගාමිනිය සරස්වතිය සාවිත්‍රී බ්‍රාහ්මිනී සාරදා වාගීශ්වරී ಭಾರತಿ පුන්තාරී ලෙස සරස්වතී දේවිය නම් කිහිපයකින් හඳුන්වනවා. අපි සරස්වතිය ගැන ඇයි අපි මෙච්චර කතා කරන්න කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ. නොදන්නා අයගේ දැනගැනීම පිණිසත් දන්නා අයගේ නැවත මතක ආවර්ජනය පිණිසත් ඒ දේව සාහිත්‍ය තුල සරස්වතිය ඇයි මේ තරම් අගයන්නේ කියලා මම ඔබට පැහැදිලි කරනවා. අද මේ කලා මංගල්‍යයකට පෙර ආතුව සරස්වතිය මේ විදිහට අගයන්නේත් මෙන්න මේ හේතුව නිසාවෙන්. විශේෂයෙන්ම සරස්වතිය යනු මහා බ්‍රහ්මයාගේ මෙලොව මැවූ මහා බ්‍රහ්මයාගේ බිරිඳ. මහා බ්‍රහ්මයා විසින් සරස්වතිය කැඳවා සරස්වතියට පවසනවා මේ මනුලව තුල කලාව පිහිටවන්නට. සරස්වතිය විසින් නාරද හනුමාන් වැනි ඍෂිවරුන්ට මේ කලාව මොනවට ප්‍රගුණ කරනවා. ඒ නාරද හනුමාන් වැනි ඍෂිවරුන් අත මේ මනුලවට කලාව ලැබුණායයි විශ්වාසයක් පවතිනවා. අන්න එතන පටන් සියලු සංස්කෘතික උළෙලවල් කලා උළෙලවල් වල මේ සියලු කලාංගයන්ට පෙර ආතුව සරස්වතී දේවිය නැමතුම පූජානර්ථනයකින් මේ විදිහට වේදිකාවේ දිගහැරෙනවා. අපි සූදානම් වාරියපොළ ෆස්ට් ස්ටෙප් පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ දිගහැරෙන පූජා නර්තනයට වේදිකාවේ ඉඩහසර නිර්මාණය කරන්නට ඔබේ උණුසුම් ප්‍රසාදනීය අත්හලනාදය එවමු වේදිකාවට.